හායි කොහොමද ඔයාලට ඔන්න වෙනද වගේම අදත් මගේ සකු ෆුඩ්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ අපේ කාලයත් ඉතුරු කරගෙන මුදලුත් ඉතුරු කරගෙන අපි ගේන එළවලු ෆ්‍රිජ් එකේ හරියටම ගබඩා කරන්න පොඩි ටිප්ස් ටිකක්. ඉතින් මම මේ කියලා දෙන විදියට කරොත් ඇත්තටම ඔයාලට මාසයක් වුණත් ඔයාලා ගේන එළවලු නරක නොවි කල් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ කියලා දෙන ටිප්ස් වලින් පොඩි ෆ්‍රිජ් එකක වුණත් ගොඩාක් ඉඩ ඉතුරු කරගෙන ඔයාලට ෆ්‍රිජ් එකේ එළවලු හොයන්න යන කාලෙත් ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මම මේ ටික කොහොමද කරගන්නේ කියලා. මේ තියෙන්නේ මම අදගෙන ආපු එළවලු ටික. මුලින්ම මම කරන්නේ මේ ලූණු වර්ග ටික වෙන වෙනම භාජනවල දාලා රැක් එකක තියාගන්නවා. මොකද ලූණු වර්ග ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. හේතුව ලුණු ඉක්මනට නරක් වෙන්න බලනවා. අනිත් එක බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක තියෙන එක. ඊළඟට අර්තාපලුත් ඒ වගේම තමයි ෆ්‍රිජ් එකේ දාන්න හොඳ නැහැ. ඒවත් හොඳට වාතාශ්‍රය ලැබෙන තැනක තියන්න ඕන. ඒ නිසා ඒ ටිකත් මම අර රැක් එකේම තියාගන්නවා. ඊට පස්සේ මම මේ ගෙන ආපු එළවලු ටික හොඳට හොද ගන්නවා. හොදලා ඉවර වෙලා මේ වගේ හොඳට පිහ දාලා වේල ගන්න ඕන. ඉතින් වේල ගන්නේ අවුවේ නෙවෙයි, අවුව වැටෙන්නේ නැති හුලං වදින තැනක මේ වගේ සර්වියට් එකක් කියලලා ඔයාලට මේ එළවලු ටික වේල ගන්න පුළුවන්. මොකද වතුර පොඩ්ඩක් හරි තිබුණොත් මේ එළවලු වල ඉක්මනට නරක් වෙනවා. ඒ එළවලු ටික වේලෙනකන් මම දැන් හොදන්නේ නැතුව ෆ්‍රිජ් එකේ දාන එළවලු වර්ග ටිකක් තියෙනවා. ඒ ටික පැක් කරගන්න හදන්නේ. දැන් මුලින්ම මේ ගෝවා කෑල්ල මේක හේදුවොත් මේක ඇතුළට වතුර ගිහිල්ලා මේක වේල ගන්න හරි අමාරුයිනේ. ඒ නිසා මම කරන්නේ මේ ගෝවා කෑල්ල මේ විදියට කිචන් ටවල් එකකින් හොඳට පිහද ගන්නවා. පිහදාලා මේ වගේ සුදු පත්තර කෑල්ලක මේක ඔතා ගන්නවා. මේ විදියට පත්තරේ කොටා ගත්තම මේ ගෝවා කෑල්ලේ තියෙන ඉතුරු වතුර ටිකත් මේ පත්තර කෑල්ලට උරා ගන්න නිසා ගොඩාක් කල් මේක නරක නොවි තියාගන්න පුළුවන්. ඊළඟට මේ මල් ගෝවා ගෙඩියත් මම හොදන්නේ නැහැ. මොකද ඒක ඇතුළටත් වතුර ගියොත් වේල ගන්න අමාරු නිසා. දැන් මේක මේ නැට්ට කොටස කපලා අයින් කරලා මේකත් මම අර විදියටම පත්තරේක උතා ගන්නවා. ඊළඟට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නේ කරපිංච කල් තියාගන්න එක. කොළ හැලෙනවා කියනවා, කොළ කළු වෙනවා කියනවා. ඉතින් මම මේ කියන විදියට කරලා බලන්නකෝ. ඔයාලට මාසයකටත් වඩා මේ කරපිංච කල් තියාගන්න පුළුවන් කොළයක්වත් හැලෙන්නේ නැතුව. ඉතින් ඒකට අපි කරපිංච ටික හොදගන්නේ නැතුව ඉති ටික මේ විදියට වෙන් කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ බොක්ස් එකකට ටිෂු එකක් දාලා මේ ඉති ටික මේ වගේ දාගන්න ඕන. වැදගත්ම දේ තමයි ඔයාලා උයන වෙලාවට මේ බොක්ස් එකෙන් කරපිංච ගන්නකොට අතේ වතුර එක්ක ගන්න එපා. වතුර ගෑවුනහම තමයි කොළ කළු වෙන්නේ. අනිත් එක තමයි කරපිංච ටික උඩිනුත් නිතරම ටිෂු එකක් දාලා බොක්ස් එක වහගන්න. කරපිංච ඉති ටික දාගත්තට පස්සේ ඒකේ තිබුණු රම්පේ කෑල්ලත් මේකට දාලා අර ටිෂු එකෙන්ම හොඳට ඔතලා පියනින් වහලා අරන් තියාගන්නවා. ඉතින් ඔයාලට මම මේ පෙන්නන්නේ මගේ පරණ කරපිංච ටික. මේ ටික සති 4ක් විතර පරණයි. මේකේ උඩ තිබුණ ටිෂු එක නම් මම දැන් අයින් කරා. බලන්න කොළයක්වත් හැලෙන්නේ නැහැ. ඉතින් මේ විදියට කරලා බලන්න මාසයකටත් වඩා ඔයාලට කරපිංච තියාගන්න පුළුවන්. නෝකෝල් කොළ, රාබු කොළත් මම මේ විදියට සුදු පත්තරවල උතලා තමයි ෆ්‍රිජ් එකේ තියාගන්නේ. දැන් ඔන්න එළවලු ටික හොඳට වේලිලා තියෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මම මේ එකින් එක පැක් කරගන්නේ කියලා. මුලින්ම මම තක්කාලි ටික දාගන්නේ මේ වගේ උස කන්ටේනර් එකක් අරගෙන ඒකට ටිෂු එකක් දාගන්නවා. මතක තියාගන්න අපි මේ එළවලු දාගන්න බොක්ස් වල පොඩ්ඩක්වත් වතුර තියෙන්න බෑ. දැන් මේ තක්කාලි ටික ඒ ටිෂු එකෙන්ම මේ වගේ උතාගෙන අපිට මේක වහගන්න පුළුවන්. ඊළඟට මාළු මිරිසුයි අමු මිරිසුයි ටිකත් මේ වගේ බොක්ස් එකකට ටිෂු එකක් දාලා දාගන්නවා. මේ මිරිස් ಜಾති වල නැටි අයින් කරලා තමයි බොක්ස් වල දාගන්න ඕන. නැටි තිබුණොත් මේවා ඉක්මනටම කුණු වෙන්න බලනවා. මාළු මිරිස් වල මම දැන් නැටි අයින් කරගන්නේ නැහැ. මොකද මම හිතාගෙන ඉන්නවා ඒට එක පුරවලා උයන්න. මේ හැම එළවලුවක්ම ටිෂු එකකින් මෙහෙම වහගත්තම ගොඩාක් කල් නරක් නොවි තියාගන්න පුළුවන්. ඊළඟට කැරට් බීට් වගේ අල වර්ග මේ වගේ දෙපැත්ත කපලා බොක්ස් එකකට දාගත්තම කුණු වෙන්නේ නැහැ. මම මේ බොක්ස් එකටම රාබුයි නෝකෝලුයි ටිකයි දාගන්නවා.
බොක්ස් එකේ ඉඩ තියෙන නිසා මම නෝකෝල් ටික අයින් කරලා මේ වටාන ගෙඩියයි පිපිඤ්ඤා ගෙඩියයි පත්තරවල ඔතලා මේකටම දාගන්නවා. ඉතින් මේකට ඔයාලට ගෙදර තියෙන ඕනම බොක්ස් එකක් එහෙම නැත්නම් අයිස්ක්‍රීම් කප් උනත් ගන්න පුළුවන්. දැන් තව බොක්ස් එකකට ටිෂූ එකක් කෙරලා ඒකට වම්බොටු ටික දාගන්නවා. මේවයිත් නැටි අයින් කරලා දාගන්න ඕන. ඊළඟට මේ රවුම් පටු జాතිය මම නැට්ට පිටින්ම දාගන්නවා. මොකද මේක නැට්ටත් එක්කම ඉවුවම හරිම රසයි. ඊළඟට දෙහි ඉඟුරු අර නෝකෝල් ටිකත් මම වෙන වෙනම ටිෂූ දාගනිපු කන්ටේනර්ස් වල දාගන්නවා. ඉතින් ඔයාලා ළඟ කන්ටේනර්ස් තියෙන විදියට මේ හැම එළවලුවක්ම වෙන වෙනම දාගන්න පුළුවන්. කරවිලත් දෙපැත්ත කපලා මේ වගේ පත්තර කොලයක ඔත්තලා තියාගන්න පුළුවන්. අර පත්තරවල උතා ගනිපු මල් ගෝවා කෑල්ලයි මම මේ කන්ටේනර් එකට දාගත්තා. ඊළඟට ඔයාලා ගේන කරවල, ආල්මැස්සෝ, උඹල කඩ වගේ දේවලුත් මේ වගේ කන්ටේනර්ස් වල දාලා ෆ්‍රිජ් එකේ තියාගත්තම පුස් කන්නේ නැතුව ගොඩාක් කල් තියාගන්න පුළුවන්. මාළු ගෙනාවම මම කරන්නේ මාළු ටික හොඳට හොදලා ලුණු, කහ, ගම්බිරිස් එහෙම දාලා හොඳට අතගාලා ෆ්‍රීසර් එකේ දාගන්නවා. එතකොට උයන්න ගන්න වෙලාවට හරිම ලේසි වගේම හොඳට සීසන් වෙලා නිසා මාළුත් ගොඩක් රසයි. දැන් ඔන්න මේ තියෙන්නේ මම කන්ටේනර්ස් වල දාගනිපු එළවලු ටික. දැන් මෙහෙම එළවලු දාගත්තම අපි උයන වෙලාවට නිතරම ඇර බලන්න වෙනවා මොනවද මේ ඇතුලේ තියෙන්නේ, මොනවද මම අද උයන්නේ කියලා. ඉතින් ඒකට මම කරන පොඩි ටිප් එකක් තමයි මේවා ඇතුලේ තියෙන්නේ මොනවද කියලා උඩින් ලියනවා. එතකොට මේවා ඇර බලන්න යන වෙලාව ඉතුරුයි. අනිත් එක මගේ කාලය ඉතුරු කරගන්න මම කරන තව පොඩි දෙයක් තමයි මම මේ ෆ්‍රිජ් එකට දාන හැමදේම කොලයක ලියලා ෆ්‍රිජ් එකේ ඇතුලේ හරි එළියේ හරි අලවනවා. ඊට පස්සේ උයන්න ගන්න වෙලාවට ඒක ෆ්‍රිජ් එකේ ඉවර වෙනකොට ඒක පෑනකින් කපනවා. ඇත්තටම එතකොට හරිම ලේසි අපිට උයන්න මොනවද තියෙන්නේ කියලා හරියටම බලා ගන්න පුළුවන්. දැන් ඔන්න මම මේ විදියට පැක් කරගත්ත සේරම දේවල් මේ විදියට ෆ්‍රිජ් එකට දාගත්තා. බලන්න එහෙම දැම්මම කොච්චර අපේ ෆ්‍රිජ් එකේ ඉඩ ඉතුරු වෙනවද කියලා. තව ගොඩාක් දේවල් දාගන්න ඉඩ තියෙනවා. නම් ගාලා දාගනිපු නිසා කිසිම එළවලුවක් මගේ ඇරෙන්නේ නැතුව අපිට ඉක්මනට හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම අද මේ ගෙනාපු වීඩියෝ එක කාර්යබහුල ඔයාට ගොඩාක් වැදගත් වේවි කියලා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තවත් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ සකෝ ෆුඩ්ස් channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.